ඔයත් ගෙදරට ඕන කරන මේ වගේ බඩු ගන්න සුපර් මාකට් එකට ගිහිල්ලා ඊට අමතරව මෙන්න මේ වලින් කීපෙකුත් අරගෙන ආපහු එන කෙනෙක්ද. මේකට හේතුව තමයි සුපර් මාකට්ස් යූස් කරන ක්ලෙවර් මාකටිං ස්ට්‍රැටජිස්. සුපර් මාකට්ස් මේවා කරන්නේ රීසර්ච් බේස් කරලා. මම කියලා දෙන්නම් මේ ට්‍රැප් එකෙන් බේරෙන්න ස්ට්‍රැටජිස් කීපයක්. වා බඩගින්නේ සුපර් මාකට් එකේ කෑම බීම අතරින් ඇවිදගෙන යද්දී වාගේ බ්‍රේන් එකට එන්නේ කෑම බීම ගැනමයි. එතකොට කෑම බීම දේවල් වාගේ ට්‍රොලි එකට වැටෙන්නේ වා දන්නේවත් නැතුව. එහෙනම් shopping යන්න හොඳම වෙලාව කෑමට පෙර නෙවෙයි කෑමට පසු. වා shopping කරලා ඉවර වෙලා පේ කරන්න ටිල් එක ළඟට එද්දී දැකලා තියෙනවද ඒක ළඟ ගොඩ ගහලා තියෙනවා මේ වගේ sweets treats හැමතැනම. පේ කරන්න වෙයිට් කරද්දී මේ වලින් එකක් දෙකක් ඔයත් දන්නේම නැතුව ටිල් එක උඩින් තියෙනවා. මේ දේවල් ඔයාගේ ලිස්ට් එකේ තිබෙන්නේ නැහැ විතර නෙමෙයි. මේවා සාමාන්‍යයෙන් ඕවර් ප්‍රයිස්. ඔයා ස්ටික් වෙන්න shopping කරලා ඉවරලා ටිල් එක ගාවට ආවට පස්සේ ඒ අවට තියෙන කිසිම දෙයක් ආයෙත් ගන්න නැහැ කියලා. ඔයත් මේ වගේ ස්ට්‍රැටජිස් දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න.